Hi guys, welcome back to my YouTube channel. ඕගොල්ලෝ මගේ channel එකට අලුතින් එකතු වෙන යාළුවෙක් නම් මම දසුනි දිසානායක. ඉතින් මම අද හිතුවා ගෙදරදීම මම facial එකක් කරගන්න විදිහ ඔයගොල්ලොත් එක්ක share කරගන්න. අපි බලමු step by step කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝගේ මුහුණ හොඳට හොදගන්න එක. ඔයගොල්ලෝ face wash එකක් use කරලා හරි නැත්නම් සබන් හරි කොහොම හරි කරලා ඔයගොල්ලන්ගේ මුහුණ හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි ඔයගොල්ලෝ භාවිතා කරන ක්ලෙන්සර් එක පාවිච්චි කරලා ඔයගොල්ලෝගේ මුහුණ තවත් ඩීප් ක්ලීන් කරගන්න ඕනේ. ඕගොල්ලෝ ඊට පස්සේ කරන්න ඕනේ ඕගොල්ලෝගේ මුහුණේ black heads white heads වැඩිපුර තියෙනවා නම් ඒක අයින් කරගන්න ඕනේ. කොහොමද දන්නවද? ඕගොල්ලෝගේ මුහුණ හොඳට ස්ටීම් කරලා ඉවර වෙලා ස්ටීම් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට ටූල් එකක් ආධාරයෙන් මුහුණේ තියෙන black heads white heads අයින් කරගන්න පුළුවන්. මම පෙන්නන්නම් මම පාවිච්චි කරන ඒ ටූල්. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ black heads white heads remove කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ටූල් එකක් භාවිතා කරලා හොඳට මුහුණ ස්ටීම් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ටූල් එකකින් ඕගොල්ලන්ගේ black heads white heads remove කරගන්න. දැන් මම ඒ ස්ටෙප් ඔක්කොම කරලා ඉවර වෙලා තමයි ඉන්නේ. දැන් අපි බලමු ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. ඊළඟ ස්ටෙප් එක තමයි අපි මුලින්ම කරන්න ඕනේ face wash එකෙන් මුහුණ ක්ලීන් කරගන්න එක. ඊට පස්සේ ක්ලෙන්සර් එකක් මගින් මුහුණ ඩීප් ක්ලීන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක තමයි ඕගොල්ලෝගේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න ඕනේ. මම අද මගේ ස්ක්‍රබ් එක විදිහට පාවිච්චි කරන්නේ ජැනට් එකේ fair and natural facial scrub එක. දැන් මම මේ ස්ක්‍රබ් එක මුහුණට ඇප්ලයි කරගන්න යන්නේ. ඕගොල්ලෝ මේ ජැනට් එකේ ස්ක්‍රබ් පාවිච්චි කරනවා නම් ඕගොල්ලෝ කරන්න ඕනේ ඕගොල්ලෝගේ මුහුණ හොඳට හොදලා ඊට පස්සේ මුහුණ අපේ ඩ්‍රයි කරගන්න ඕනේ. කියන්නේ මුහුණ හොඳට පී දාලා ඊට පස්සේ තමයි තෙත මුහුණ නෙමෙයි මේ ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්න ඕනේ. මුහුණ හොඳට පිරිසිදු කරගෙන මුහුණ හොඳට පිහිදාලා ඉවර වෙලා ඩ්‍රයි ෆේස් එකේ තමයි අපි මේක ඇප්ලයි කරගන්න ඕනේ. අපි දැන් බලමු මේක ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. මට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්නේ. ඉතින් මට හැම ස්ක්‍රබ් එකක්ම ගැලපෙන්නේ නැහැ. මම කලිනුත් මේ ජැනට් එකේ ස්ක්‍රබ් එක පාවිච්චි කරනවා. ඇත්තටම මට ඒක තමයි මගේ මූණට හරියනම ස්ක්‍රබ් එක. ජැනට් එකේ ස්ක්‍රබ් මම ඔයගොල්ලන්ට අර මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ෂෙයා කරගෙන ඉතින් මම කිව්වනේ මම අලුතෙන් ගත්තයි කියලා. මගේ ජැනට් එකේ ස්ක්‍රබ් එක ඉවර වුණු හින්දා මම කිව්වා මම ගත්තා කියලා. ලා ෆ්‍රෙෂ් එකේ ස්ක්‍රබ් එක ගෝල්ඩ් ස්ක්‍රබ් එක ඇත්තටම මට ඒක මූණට ගෑවම මගේ මූණේ පිම්පල්ස් එන්න ගත්තා. ඒ නිසා මම ඒක මූණට ගන්න නැහැ. ඇත්තට මේක බොඩි එකට නම් මාරම හොඳයි. මම බොඩි එක ස්ක්‍රබ් කරන්න තමයි ලා ෆ්‍රෙෂ් එකේ ගෝල්ඩ් ස්ක්‍රබ් එක දැන් පාවිච්චි කරන්නේ. මගේ මූණට හරියනම ස්ක්‍රබ් තමයි ජැනට් එකේ තියෙන ස්ක්‍රබ්. ඉතින් මම කලින් ජැනට් එකේ ස්ක්‍රබ් එක පාවිච්චි කරා වයිල්ඩ් ටර්මරික් ස්ක්‍රබ් එක. දැන් මෙන්න මේ ස්ක්‍රබ් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම මේක දාලා තිබ්බ ජැනට් එකේ ඔෆර් එකක් 11 එකට. එහෙනම් ඒකෙන් තමයි මම මේ ස්ක්‍රබ් එකයි පැක් එකයි පර්චේස් කරේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඇප්ලයි කරගන්න ඕනේ. මේ විදිහට මුළු මූණටම හොඳට ඇප්ලයි කරගන්න ඕගොල්ලෝගේ මෙන්න මේ ස්ක්‍රබ් එක. ඉතින් ස්ක්‍රබ් එක මේ විදිහට මේවා කරලා විනාඩි 5ක් විතර ඉන්න ඕනේ. විනාඩි 5ක් විතර හිටියට පස්සේ මෙන්න මේ වගේ හොඳට මූණට ඒක ඇබ්සෝබ් වුණාට පස්සේ ඕගොල්ලෝ හොඳට මූණ මෙන්න මේ විදිහට හොඳට මසාජ් කරලා ඊට පස්සේ ඕගොල්ලන්ට මේක සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඕගොල්ලෝ ස්ක්‍රබ් එක ඇප්ලයි කරද්දි වැඩිපුර black heads white heads තියෙන තැන්වල වැඩිපුර ඇප්ලයි කරන්න. එතකොට මූණ හොදද්දිත් හොඳට black heads white heads තියෙන තැන්වල හොඳට මසාජ් කරලා මේ ස්ක්‍රබ් එක හොදලා ඉවත් කරගන්න. ඒ වගේම ඕගොල්ලෝ මූණට ගාන හැම දෙයක්ම බෙල්ලට ගාන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව බෙල්ලටත් ඇප්ලයි කරන්න. දැන් මේක හේදුවට පස්සේ මෙන්න මේ වගේ ග්ලෝ ලුක් එකක් තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති වෙනස.
දැන් මං හදන්නේ ඊළඟ ස්ටෙප් එක විදිහට පැක් එක ඇප්ලයි කරන්න මම ඒකට භාවිතා කරන්නේ ජනට් එකේ මෙන්න ඔරේන්ජ් පීල් පැක් එක තමයි මම අද මගේ පැක් එක විදිහට ඇප්ලයි කරන්නේ. ඇත්තටම මම මේ ජනට් එකේ ස්ක්‍රබ් වලටයි පැක් වලටයි මාරම ආසයි. ඒ වගේම ඒගොල්ලොන්ගේ ටෝන් එකටත් මම මාරම කැමතියි. මම මේක ඇත්තටම ගොඩ කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. ඇත්තටම මූණට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අපේ මුහුණ ග්ලෝ වෙලා පැහැපත් බවක් අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ ස්ක්‍රබ් එක පැක් එක ඒ වගේම ටෝන් එක පාවිච්චි කිරීම මගින් මම ජනට් එකේ එන්නේ ඒ ප්‍රොඩක්ට්ස් තුන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මට ඒකෙන් හොඳ රිසල්ට් එකක් හම්බ වුණා. ඒකයි මම ඕගොල්ලොත් එක්කත් ෂෙයා කරගන්න හිතුවේ. ඔගොල්ලෝ හොඳට මුළු මූණටම හොඳට ඔගොල්ලොන්ගේ පැක් එක ඇප්ලයි කරන්න. මූණට වගේම බෙල්ලටත් මෙන්න මේ විදිහට ඇප්ලයි කරන්න. දැන් පැක් එක හොඳට වේලිලා තියෙන්නේ මූණට. දැන් අපි වොෂ් කරලා බලමු. මූණ වොෂ් කරාට පස්සේ මෙන්න මේ වගේ ග්ලෝ ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති වෙනස. ඊට පස්සේ අපි ටෝන් එක ඇප්ලයි කරමු. මම ඇප්ලයි කරන්නේ මෙන්න මේ ජනට් එකේ කියුකම්බර් ටෝන් එක. ඉතින් ටෝන් එකත් අපි ඇප්ලයි කරමු. මම අතර මාරම ආසයි මේ ටෝන් එකට. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති බිෆෝ ආෆ්ටර් වෙනස. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරලා ඕගොල්ලන්ට රිසල්ට් එකක් ගන්න. මට රිසල්ට් එකක් තියෙන හින්දා තමයි ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් thank you for watching.